සුබ දවසක් හැමෝටම. අපි අද කතා කරන්නේ අපේ boarding.lk වෙබ්සයිට් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් පෝස්ට් එකක් දාන්නේ කොහොමද කියලා. මොකද ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේකේ පෝස්ට් එකක් දාන්නේ කොහොමද කියලා. එතකොට දැන් වෙබ්සයිට් එක ගත්තොත් දැන්ට අපේ වෙබ්සයිට් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් 500කට එහා පැත්තේ ඇඩ්වර්ටයිස්මන්ට් වැටලා තියෙනවා. ගොඩක් කට්ටිය බලන වෙබ්සයිට් එකක්. ඒ වගේම යූස් කරන්න මාර ඊසි වෙබ්සයිට් එකක්. ඔයගොල්ලන්ට පෝස්ට් එකක් දාන්න උනත් මහ ලොකු දෙයක් කරන්න නැහැ. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ account එකකට log වෙන්න ඕනේ. දැන් මගේ account එකක් තියෙන හින්දා මම ඒකෙන් log වෙනවා. නැත්නම් sign up ගිහලා ඔයගොල්ලන්ට account එකක් create කරලා login වෙන්න පුළුවන්. ඇඩ්වර්ටයිස්මන්ට් බලන කට්ටියට එහෙම ඕනේ නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඔයගොල්ලෝ දානවා නම් විතරක් අපිට identify කරගන්න කවුද මේ දාන්නේ කියලා. ඒකෙන්ද ඔයගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එක දානකොට account එකක් හදලා log වෙන්න ඕනේ. මගේ account එකෙන් මම දැන් log වෙන්නම්. හෝම් එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන කෙලින්ම තියෙනවා මේ පෝස්ට් ඇඩ් කියලා මේ රතු පාට ලොකුවට බටන් එක පෙන්නලා ඒකට යන්න ඕනේ. ඊට පස්සේ බෝඩ් ඔයගොල්ලන්ගේ බෝඩිම දාන්නේ බෝඩින් ප්ලේස් එකක්ද ඇනෙක්ස් එකක්ද කඩ කාමරයක්ද ගෙස්ට් හවුස් එකක්ද දන්නේ දේවල් ඔයගොල්ලන්ට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. බෝඩිම දානකොට බෝඩිමක් කරේ මොකක් හරි එකක් ඔයගොල්ලන්ගේ තියෙන දේ දානකොට මේකේ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ කැටගරි එක සිලෙක්ට් කරගන්න එක. ඊට පස්සේ මෙතන මේ තරු ලකුණු දාලා තියෙන දේවල් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ෆිල් කරන්න ඕනේ. එහෙම තරු ලකුණු දාලා නැති දේවල් ඔයගොල්ලන්ට අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයගොල්ලන්ට ෆිල් කරන්න නැතුව කෙලින්ම next දෙන්න පුළුවන්. බෝඩිම දෙන්නේ රෙන්ට් එකට නම් ඊට පස්සේ ඩිස්ට්‍රික්ට් එක සිලෙක්ට් කරන්න ඕනේ අනුරාධපුර කියලා. ඊට පස්සේ සිටි අනුරාධපුර කියන්නේ මම දැන් අනුරාධපුරේ ඉන්න හින්දා මම සිටි එක අනුරාධපුර කියලා සිලෙක්ට් කරේ. ඔයගොල්ලෝ ඉන්න ඩිස්ට්‍රික්ට් එක ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන්. කවුරුන් සඳහාද කියලා boysද girlsද නම්බර් එකක් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩ කරන නම්බර් එකක් දාන්න මෙතන අංක 10ක. ඊට පස්සේ next දෙන්න. ස්ටෙප් 5 ෆිල් කරන්න තියෙන ඔයගොල්ලන්ට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න. මේකේ තියෙන ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ආසන්න විශේෂ පවතින ස්ථාන මේක කියවට පස්සේ තේරෙයි අදාළ දේවල් ටික දාන්න ඕනේ. මේකේ අනිවාර්යෙන් පුරවන්න කියලා තියෙන ඇඩ්‍රස් එක විතරයි. ඔයගොල්ලන්ට කැමති විදිහට ඒක ෆිල් කරන්න පුළුවන්. මේ විස්තර තියෙනවා මේ දේවල් මේවා ෆිල් කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක ඉක්මනට ඉවර කරන්න ඕන හින්දා ටක් ගාලා කියාගෙන යන්නම්. ඊට පස්සේ ස්පෙෂල් කැටගරිස් ෆිල් කරන්න පුළුවන්. කා සඳහාද මේක බලාපොරොත්තු වෙන්නේ. ඒ දේවල් මොකද මේ දේවල් පුරවන එක හොඳයි. කවුරු හරි සර්ච් කරනකොට මේ දේවල් වලින් ෆිල්ටර් වෙලා තමයි ඔයගොල්ලෝගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන කට්ටියට පෙන්වන්නේ. ෆැසිලිටිස් කොහොමද? ඒ දේවල් ටික ෆිල් කරන්න පුළුවන්. ඊට පස්සේ විශේෂ කුලිය සහ සම්බන්ධ දැනුවත් කිරීම තියෙනවා නම් ඒක මෙතන දැනුවත් කරන්න පුළුවන්. මම නිකන් එක්සැම්පල් එකක් විදිහට දෙන්නම්. 5000යි පර්සන් කියලා මෙතන මාසෙකට කීයක් ගන්නවද ඒ විස්තර ටික දාන්න පුළුවන්. කී දිනෙට ඉන්න පුළුවන්ද? ආහාර දෙන තැනක් නම් එතන වෙනම ඇඩ් කරන්න පුළුවන්. මෙතන ගිහිල්ලා ඕනනම් ඔන්න ඔය විදිහට ඒක අවශ්‍ය නම් විතරයි. අවශ්‍ය නැත්නම් ප්‍රශ්නයක් නැහැ. next දෙන්න පුළුවන් කෙලින්ම. ඊට පස්සේ ෆයිනල් එක විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ විස්තරේ බෝඩිමක් තියෙන්නේ කොහොමද? ඒ විස්තර ගැන ඩිස්ක්‍රිප්ෂන් එකක් විදිහට ඕගොල්ලන්ට දාන්න පුළුවන්. අනිවාර්යෙන් කවර් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. මම කවර් ෆොටෝ එකක් එක්සැම්පල් එකක් විදිහට අප්ලෝඩ් කරන්නම් මෙහෙම. ඊට පස්සේ ඕගොල්ලන්ට ෆොටෝස් කැමති තරමක් දාන්න පුළුවන්. මම ෆොටෝස් 3-4ක් දාන්නම් මේ වගේ. ඊට පස්සේ අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ටයිටල් එක. මේක තමයි ඕගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙබ්සයිට් එකේ පෙන්වනකොට මුලින්ම පෙන්වන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් ටයිටල් එක. මේක මම දාන්නම් අනුරාධපුර බෝඩින් ප්ලේස් කියලා එක්සැම්පල් එකක් විදිහට. ඊට පස්සේ next දෙන්න විතරයි තියෙන්නේ. ඕගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එක අපේ වෙබ්සයිට් එකේ පෙන්වනවා මෙන්න මේ විදිහට. හෝම් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ දාපු ඇඩ්වර්ටයිස්මන්ට් එක පෙන්වනවා මේ අනිත් ඇඩ්වර්ටයිස්මන්ට් වගේ. ඕගොල්ලන්ට මේක ෆිල් බෝඩිම ෆිල් වුණාම හරි ඇඩ්වර්ටයිස්මන්ට් අයින් කරන්න ඕන නම් හරි කරන්න තියෙන චූටි දේ මෙන්න මෙතන ඇක්ටිව් කියන එක ඩිඇක්ටිවේට් කරන්න විතරයි. ඉතින් ඔය වගේ සරල පොඩි දේවල් ටිකක් තමයි ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න කරන්න තියෙන්නේ. යූස් කරන්න මාර ලේසි. ඒ වගේම කට්ටිය බලනවා. මං හිතන්නේ දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේක කවුරු හරි නොතේරුණු කෙනෙක් ඉන්නවා නම් මේක බලන්න දැන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නේ කොහොමද කියලා account එකට log වෙන එක විතර ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඊටු දේවල් ටික බොහොම චූටි දේවල් ටිකක් තියෙන. ඉතින් එහෙනම් අපි වීඩියෝ එක ඉවර කරනවා. ජය වේවා.